හරි ඉතින් ළමයි පොඩි කාලයක් තියෙන්නේ හරියට මාසයක් වගේ. ඉතින් ඒ මාසය ඇතුළත වැඩ ගොඩාක් කරන්න තියෙනවනේ. ඉතින් ඒ හින්දා ඔයාලට මම රචනා ටිකක් අනුමාන රචනා මේක මම හිතනවා මේ විදිහේ මාතෘකා වලින් රචනාවක් ලියන්න එයි කියලා. අන්න ඒ හැම බලලා තමයි ළමයි මම මේ රචනා ටික මේ ඔයාලට දාන්නේ අද. එතකොට රචනා මාතෘකා මයිකේ මං 7ක් යටතේ රචනා 7ක් කරලා තියෙනවා. ඔයාලා ඒ රචනා 7 බලලා මගේ මේ දේවල් වලින් ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් ගන්න. ඔයාලගේ අදහස් තියෙනවා නම් ඒවටත් යොමු වෙන්න. ඔයාලගේ දේවලුත් දාන්න. අනිත් එක තමයි ළමයි දැන් මේ මං හිතන පළවෙනි රචනාව තමයි ළමයි මේ සංචාරක කර්මාන්තයේ තුලින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සවිමත් කිරීම. ඉතින් මේකෙදි ළමයි මං හිතනවා දැන් මේ ලංකාවේ තියෙන තත්ත්වෙත් එක්ක මේ දවස්වල ඒ වගේ ප්‍රශ්න රචනාවක් මාතෘකාවක් යටතේ ලියන්නයි කියලා මම විස්තර දාලා තියෙනවා ළමයි මේ වීඩියෝ එකේ. ඔයාලා බලලා ඔයාලට ගන්න මොන හරි තියෙනවා නම් ඒ දේවල් මේකෙන් ගන්න තොරතුරු විස්තර තියෙනවා කියලා හිතනවා නම් ඔයාලා කැමති කෙනෙක් ඉන්නවා නම් මේක ලියාගත්තත් කමක් නැහැ. මම විස්තර ටික සේරම දාලා තියෙනවා ළමයි රචනාවක වචන 250ක් වගේ වෙන්න ලියන්න ඕන. ඉතින් වචන ඈඩ් කරලා වචන හරියට අක්ෂර වින්‍යාසයේ සහිතව ඡේද බෙදලා හරියට ලියන්න ඕන. ඉතින් ඔයගොල්ලෝ ඒවා පුරුදු වෙලා යන්න ගෙදරින්ම ඔන්න ඉතින් ඒකේ විස්තර ටික තමයි ළමයි මේ තියෙන්නේ. දෙවනි මාතෘකාව තමයි රචනා මාතෘකාව සමාජ සම්බන්ධතා දුරස්ත වීමට පිළියම්. එතකොට දැන් අත්‍තරම මේ අපේ මිනිස් කියන්නේ සමාජය ගත්තාම මිනිසුන් ටිකක් එක්කෙනෙක්ට එක්කෙනෙක් විරුද්ධත්වයක් තියෙනවා. ඒ කියන්නේ අර නිකන් තමන් මොකක්ද ඒකට කියන්නේ නිකන් තරහ පිරිමහනවා කියන එක වැඩිනේ නේද? ඒ කියන්නේ දැන් ඔයාලා තේරෙනවනේ මේ පහුගිය දවස්වල නිවුස් වලට ගියා නෝනයි මහත්තයයි දෙන්නම මහපාරේ මහදවාලේ මරලා. අන්න ඒ වගේ අමානුෂික විදිහකට මිනිසින්ගේ මේ මානසිකත්වයේ බිඳිලා කල්ප නැහැ, ගුණධර්ම නැහැ. ඒගොල්ලෝ ඉතින් අර මේ යාළගේ මනස නිකන් විකෘති වෙලා වගේ දෙයක්නේ. ඉතින් ඔන්න ඒ සම්බන්ධයෙන්ුත් මම මාතෘකාවක් දාලා තියෙනවා. ඔයාලා ඒකටත් පුරුදු වෙන්න ළමයි. මොකද්ද ඊළඟට දාලා තියෙනවා ළමයි තුන්වෙනි මාතෘකාව තමයි ලෝක ව්‍යසන අවම කර ගැනීමට ලෝකවාසීන් දායක විය යුතුයි කියලා. ඉතින් ඔයාලා දන්නවනේ පහුගිය අවුරුද්දේ අපේ ලංකාවට ගම් වතුර තත්ත්වයක් ඒක ටිකක් අදට ණය ගියා. ගොඩක් ජීවිත හානි සිද්ධ වුණා. ඒ වගේ දේවල් අපේ ලංකාවට සිද්ධ වුණා. ඉතින් ඒ වගේ දේවල් අපේ ලංකාවට විතර නෙමෙයි පෘථුවියේ තියෙන හැම මේ රටකටම වගේ සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් වෙන්නේ ඇයි කොහොමද ඒ දේවල් වෙන්නේ මොකක්ද ඒකට හේතුව ඒ සම්බන්ධව අපි කරුණු එකතු කරලා හොඳට ලියන්න ඕනේ. ඉතින් මම ඒ සම්බන්ධවත් ඕගොල්ලන්ට පොඩි අදහසක් ගන්න ඕන වචන 250ක් වගේ වෙන්න ලියලා තියෙනවා ළමයි. ඊළඟට 4 වෙනි මාතෘකාව තමයි ජීවයේ පැවැත්ම උදෙසා ජල සම්පත රැක ගැනීම. ඉතින් ජලය කියන්නේ මිනිස්සුන්ට ගොඩක් අත්‍යවශ්‍ය දෙයක් නේ. ඒ හින්දා ඒ සම්බන්ධවත් මම විස්තර එකතු කරලා ලියලා තියෙනවා. ඔයාලා වතුර ගන්නේ ඇයි වතුරෙන් මොනවද වෙන්නේ කොච්චරක් මිනිස්සෙක් දවසකට බොන්න ඕනේද? එතකොට කොහොමද අපේ ජල විදුලි බලාගාර තියෙනවා ලංකාව ඇතුලේ ජලයේ සම්බන්ධව මොනවද කරලා තියෙන ව්‍යාපෘති ජලය සංරක්ෂණය කරගන්න මොනවද අපි කරන්න ඕන දේවල් ඒ සම්බන්ධව සේරම
විස්තර කැටකරි කරලා ඔන්න මම ඒකටත් වචන 250ක් වගේ වෙන්න ලියලා තියෙනවා. ඊළඟ පස්වෙනි එක තමයි ජාතික සම්පතක් වන අලි ඇතුන් රැක ගැනීම. ගොඩක් මේ අලි මිනිස් ගැටුම ගැන ගොඩාක් කතා කරනවා. ඉතින් අනිවාර්යෙන් සතියකට එක නිවුස් එකක් හරි අලියෙක් ගහලා මිනිසෙක් මැරිලා එහෙම නැත්නම් කෝච්චියකට අහු වෙලා අලි මැරිලා ඔහොම වගේ දේවල් නිවුස් වලට අපිට අහන්න ලැබෙනවා. ඉතින් ඒවා සම්බන්ධවත් මං හිතනවා මොකක්ම හරි දැන් මේ කාලීන තොරතුරුනේ කියන්නේ ඒ හින්දා එහෙම එකක් ඒ මාතෘකාවත් මං අරගෙන තියෙනවා මෙතන. ඔයාලා එකත් චුට්ටක් බලන්න ළමයි. ඊළඟට දාලා තියෙනවා මම මත්ද්‍රව්‍ය උවදුරින් තරණ පරවව රැකගැනීම. දැන් ඔයාලට පේනවා ළමයි මත්ද්‍රව්‍ය උවදුර ගැන අපේ ලංකාවේ මේ වර්තමාන රජය කරන වැටලීම් මේ සම්බන්ධව. ඉතින් ඒකත් ගැනත් මම ඇත්තටම මේ කරුණු එකතු කළා වචන 250ක් වෙන්න මෙතන මේ දාලා තියෙනවා. වීඩියෝ එකක් ලියලා මේ වීඩියෝ එකේ මේ ඔයාලට පේන්නේ. ඉතින් ඒකෙත් වචන 250ක් වගේ තියෙනවා ළමයි. ඉතින් ඒ කරුණු බලලා ඔයාලා හොඳට රචනාවක් ලියන්න ඔයාලා ඒ දේවල් වලට පුරුදු වෙන්න කියලා මම ඉතින් කියනවා. හොඳට ඒකේ හරි ඊළඟට තියෙනවා නවනිපැයුම් රටේ සංවර්ධනය සඳහා යොදා ගැනීම. ඒ කියන්නේ දැන් ලංකාව ගත්තාම තාම සංවර්ධනය වෙමින් පවතින රටක් කියන තැන තමයි දාම අපි ඉන්නේ. ඉතින් ඒ දේවල් වෙනින්දා අපි මේ දේ කොහොමද නවනිපැයුම් මොනවද එතකොට අපිට මොනවද කරන්න පුළුවන් අතීතයේ මොනවද තිබ්බේ අපිට මේ උපකරණ. එතකොට ඒව කවුද හොයාගත්තේ? ඒ දේවල් එක්ක අනාගතේ කොහොමද අපි මේ ගැටලු විසඳගන්නේ? කොහොමද ඒ උපකරණ යොදා ගන්න කියන එක සම්බන්ධව තමයි ළමයි මේ මං වචන එකතු කරලා ඔන්න රචනාවක් හදලා තියෙනවා. ඉතින් ළමයි මෙතන රචනා තියෙනවා 7ක්. ඔයාලේ 7ම හොඳට පරිශීලනය කරන්න. ඉතින් බැලුවට කමක් නැහැ. මේකෙන් මේ ඔයාලට මේ ගන්න තියෙන තොරතුරු තියෙනවා නම් ඒව අරගෙන හොඳට රචනාවක් ලියන්න පුරුදු වෙන්න. මොකද භාෂා හැකියාව පේපර් එක රචනාව කියන එක අනිවාර්යෙන්ම එනවා. ඉතින් වැඩි ලකුණක් ගන්න පුළුවන් මාතෘකාවක් යටතේ හොඳට රචනාවක් ලියාගත්තොත්. හරි එහෙනම් ඉතින් ඔයාලට ඔන්න ඔය රචනා ටිකත් බලන්න. හරි එහෙනම්